මේ අම්මයි බලුපැටව 4 දෙනා ඉන්නේ හරිම පාළු තැනක. අහල පහල ගෙදරක්වත් පේන මානෙක නැහැ. හැබැයි එයාලා සෙල්ලම් කරනවා, කිරි බොනවා, දුවනවා, නටනවා. හැබැයි මට පුදුම පාළුවක් දැනුණා මේක දැක්කහම. මම මේ කතා කරන්නේ සත්ව විශේෂ ගැන. සත්ව විශේෂ වලත් සමහර කොටසක් බොහොම සැප පහසුව තමාගේ ජීවිතය ගෙවන අතරේ තව කොටහක් බොහොම දුක්ඛිත තත්ත්වවලයි ගෙවන්නේ. එයි මෙහෙම වෙනසක්. ඒගොල්ලෝ බොහෝම අමාරුවෙන් තමයි වතුර ටිකක්, කෑම ටිකක් හොයාගන්නේ. අහල පහල ගයක්වත් නැහැ. තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඒ කියන්නේ ස්වභාව ධර්මය, සමානාත්මතාවය කියන සංකල්පය දන්නේ නැද්ද එහෙනම්? එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ හිතන්නේ ස්වභාව ධර්මයේ පැවැත්ම විතරයිද? ඒක හරිම සංකීර්ණයි. මම හිතන්නේ ඕගලන්ට මේකේ මොකක් හරි දෙයක් තේරෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හැබැයි මේ සිද්ධිය දැක්කහම බොහෝම හිතට පාළු ස්වභාවයක්, ඒ වගේම ගොඩාක් දේවල් හිතන තත්ත්වයටපත් වුණා.